අයිබෝන් සියලුම ඒ වගේම ඔබ සැමට සුබ අලුත්යක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මගේ අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝ දැම්ම මාස ගානකට පස්සේ වීඩියෝ එකක් ඔයගොල්ලෝ බැලුවා කියලා විශ්වාස කරනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩාක් දෙනෙක් නොදැනුවත්ම කරන පොඩි වැරද්දක් සම්බන්ධ. ඇත්තටම මේක පොඩි වැරද්දක් නෙමෙයි. අපිට මේ වැරද්ද ඇති ජීවිතේ පවා වන්දි කියවන්න. ඒක නිසා අපි ගොඩාක් දෙනෙක් අතිරේකයක් හැටියට ලබා ගන්නවා ෆිෂ් ඔයිල් එහෙම නැත්නම් මාළු තෙල් ලබා ගන්නවා. ඉතින් ඇත්තට මේක අතිරේකයක් හැටියට ලබා ගන්න. හැබැයි මේ ෆිෂ් ඔයිල් ලබා ගන්න එකේ ප්‍රධාන අරමුණක් හැටියට ඔමේගා 3 ෆැටි ඇසිඩ් එක ලබා ගන්න පෙළවෙන ගොඩාක් දෙනෙක්. එතකොට වෛද්‍යවරයෙක් ඔයගොල්ලන්ට ෆිෂ් ඔයිල් එකක් නිර්දේශ කරොත් ඒක ලබා ගන්න. මොකද එතනදී අවශ්‍ය කරන ඔමේගා 3 වලට අමතරව විටමින් වර්ග, විටමින් A, විටමින් D වගේ ගොඩාක් බහුල විටමින් වර්ග තියෙනවා. ඒ වගේම තව කෙනෙකුට දෙන්න පුළුවන් ඔමේගා 3 ටැබ්ලට් එක පමණක්. ඒකට අවශ්‍ය කරන ඔමේගා 3 ෆැටි ඇසිඩ් එක ලබා ගන්න අපේ ශරීරයට. හැබැයි බහුතරයව ෆිෂ් ඔයිල් තමයි යොදා ගන්න. මොකද ඒක පැකේජයක් හැටියට ලබා ගන්න පුළුවන් නිසා. නමුත් අපිට ප්‍රධාන වශයෙන් ඔමේගා 3 කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒකට හේතුව තමයි අපේ ශරීරයට හැකියාවක් නැහැ ඔමේගා 3 අපිට නිෂ්පාදනය කරන ශරීරය. ඒක නිසා අපි ලබා ගන්න ස්වභාවිකව තියෙන එළවලු සහ පළතුරු ඔමේගා 3 අරන් වෙනවා. ඒ වගේම තමයි පොඩි මාළුන්ගේ සැමන් ටූනා වගේ පොඩි මාළුන්ගේ බහුලව මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් එක අන්තර් වෙලා තියෙනවා. එතකොට මේක මේද අම්ලයක් හැටියට තමයි අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. එතකොට මේ ඔමේගා 3 අපේ ශරීරයට ලබා ගන්නට කැම වලින් වගේම අපිට ටැබ්ලට් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. තාමත් වැදගත් ශරීරයට. හැබැයි මම කියන්න උත්සාහ කරන්නේ කවුරුත් කතා නොකරන නමුත් කතා කරන්න ඕනේ තවත් ඔමේගා 6 එමෙත ඔමේගා 6 කියලා අපේ අතරේ තියෙනවා ෆැටි ඇසිඩ් එකක්. එතකොට මේක අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්ද? ඇත්තටම කිව්වොත් ඔබ දන්නා අපේ ඈත අතීතයට ගියොත් මේ ඔමේගා 3 එහෙම නැත්නම් ඔමේගා 3 ඔමේගා 6 අතර අනුපාතය තිබ්බේ 1:2. එතකොට අපි දන්නවා අපේ අතීතයේ මිනිස්සු දඩයන් කළා තමයි තමන් අහලා බගද්දකොට දඩයන් කිරීම වගේ කියන්නේ ස්වභාවිකව ඇති වෙන සත්තු ස්වභාවිකන දේවල් වලින් තමයි අපේ බඩ පුරව ගත්තේ ගස් කොළන් වල ගෙඩි කාලා ආල කාලා. එතකොට මෙතනදී ඇත්තටම ඔමේගා 3 අනුපාතයයි ඔමේගා 6 අනුපාතයයි 1:2ක් හෝ උපරිම 1:3ක් වගේ තමයි තිබුණේ. නමුත් අද වර්තමානයේ ගත්තොත් අපි මේ ලබා ගන්න ඔමේගා 3 ආර්ථික ප්‍රශ්න නිසා අපිට මවලව ලබා ගැනීම හැකියාව එමන ස්වභාවිකව අපි ලබා දෙන එළවලු සහ පළතුරු තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි අපිට හැකියාව නැති හින්දා අපි පුරුදු වෙලා තියෙන කෘත්‍රිම ශ්‍රේණික වල කම ලබා ගන්න. එතකොට මේ ශ්‍රේණික කෑම වල තමයි අපගේ රටේ බහුලව මේ ඔමේගා 6 කියන්නේ. ඔමේගා 6 කියන්නේ අපේ ශරීරයට ඉතාම සීල් ප්‍රමාණයක් අඩංගු වෙන විශේෂයෙන් කතා කරොත් ඔයා ගන්න කොත්තුවේ එතකොට ඔයා කන රයිස් එකේ ඔයා කන පාන් කෑල්ලේ ඔයා කන කේක් කෑල්ලේ ඉතා බහුලව තියෙන්නේ ඔමේගා 6 එහෙම නැත්නම් ඔමේගා 6. එතකොට අපි කන අනුපාතය බලන්න මම උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අපි දන්නවා සමාජයේ මීට වසර ගණන් කලින් සන්ෆ්ලවර් ඔයිල්, එළවලු ඔයිල්, ක්‍රෝන් ඔයිල් වගේ දේවල් සමාජගත කරා ඉතාම ශරීරයට වාස් ලබා ගන්නවා, බෙනිෆිට් ලබා ගන්නවා. ඇත්තටම මෙතනදී අනුපාතයක් හැටියට මම උදාහරණයක් වත් සන්ෆ්ලවර් ඔයිල් වල 60%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන ඔමේගා 6. එහෙම නැත්නම් ඔමේගා 6 පැසිත් ඇත්තටම මේ ඔමේගා 6 ගැන මෙතන බහුලව කතා කරන්නේ කියලා මම දැන් කතා කරන්නම්. මම දැන් කියන්නම් ඔබ දැනගන්න ඕනේ මේ ඔමේගා 3 ඔමේගා 6 අනුපාතය අප අතර තියෙන්න ඕනේ උපරිම 1:4ක් මොනවද කියන ඔමේගා අපි එකක් ගන්නකොට අපිට උපරිම ලබා ගන්න පුළුවන් ප්‍රමාණය ඔමේගා 6 වලින් 4ක්. නමුත් ඔයා අද කොට්ටුවක් කෑවොත් 1:20ක් ලෙස ශරීරයට ඇතුල් වෙනවා. එතකොට ඔයා ඒ වගේ කොට්ටුකුත් කාලා තව බලස්කිඩයක් කාලා තව ස්ප්‍රයිට් මොහාරි රසකාරකයක් මොකක්ද තවත් බීමක් බීගොත් 1:40ක වගේ අනුපාතයක් කරනවා. එතකොට පුදුම සහගත විදියට ඔමේගා 3 සහ ඔමේගා 6 අතර අනුපාතයක් තියෙන්නේ. එතකොට අපි කන සෑම කඩ කෑමක් තුලම විශේෂයෙන්ම ගත්තොත් අපි කන කොත්තු රයිස් එහෙම නැත්නම් එතකොට පරාටා එතකොට මේ වගේ දේවල් චිකන් ඩෙවල් එකක් මොකක් හරි ඩෙවල් එකක් කාලවම් කරමු මොකක් හරි රසකාරක දාපු ඩෙවල් එක තා බහුලව තියෙනවා මේ ඔමේගා 6 කියන එක. එතකොට මේ ඔමේගා 6 සහ ඔමේගා 3 කියන එකට අපේ ශරීරයේ තියෙනවා එන්සයිමයක් තියෙනවා මේ දෙක බැඳෙන්න පුළුවන්. එතකොට මේ දෙක බැඳෙන්න පුළුවන් එකම එන්සයිම අපේ ශරීරයේ තියෙන්නේ. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ ඔමේගා 3 ලබා ගන්නට පස්සේ අපේ ශරීරයේ තියෙන එන්සයිමත් එක්ක බැඳුනට පස්සේ නිෂ්පාදනය එහෙම නැත්නම් අපේ ශරීරයේ හදන ශරීරයට හිත කරන දේවල් ඉතාමත් වැඩි. හැබැයි අපේ ශරීරයේ ඔමේගා 6 සමග ඒ එන්සයිම බැඳුනොත් ශරීරයට අහිත කරන දේවල් තමයි හැදෙන්නේ. විශේෂයෙන් ගත්තොත් ශරීරයේ අපේ ශරීරයේ ඉදිම එනවා. එතකොට ආතරයිටිස් වගේ දේවල් හැදෙනවා. එතකොට අපේ heart attack වලට 80% අවදානම වැඩි කරනවා.
එතකොට අපේ ශරීර රුධිර නාලිකාවල කියන්නේ කොලෙස්ටරෝල් වගේ තැන්පත් වෙලා අපේ ශරීර බ්ලොක් කිරීමේ හැකියාව මේ ඔමේගා 6 කෑම වැඩිපුර ලබා ගැනීම තුන තියෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ අපිට ශරීරයේ විශේෂයෙන්ම අපි ලබා ගන්න ඔමේගා 3. එතකොට ඔමේගා 3 වලට ඔමේගා අනුපාතය 6 වැඩි වුණොත් මේ ඔමේගා 3 අපේ ශරීරයේ එන්සයිම් වලට බැඳෙන්න බෑ. අන්න ඒක උත්සාහ කරන්න ඕනේ බැඳෙන්න ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයාලා මම උදාහරණයක් කියන්නම්. ඔයා දන්නවා අර ගිරව් දෙන්නයි කතාව. හොඳ ගිරව් දෙන්නෙක් සාපේක්ෂව තාවුසුමකට වුණා ඒ ගිරා හොඳ වුණා අනිත් ගිරව නරක වුණේ හුරුවලකට වැටුණා. එතකොට මේ වගේ තමයි අපි ඔමේගා 6 ආහාර වැඩිපුර ලබා ගත්තොත් අපේ ශරීරයේ හැදෙන්නේ අයහපත් දේවල්. එතකොට අපේ ශරීරයේ කොලෙස්ටරෝල් වලට මඟ පෙන්නනවා, දියවැඩියාවට මඟ පෙන්නනවා, ස්පෘතාවලට මඟ පෙන්නනවා, එතකොට heart attack වලට මඟ පෙන්නනවා. එතකොට ජීවිත අවදානම් වැඩි කරන මේ ඔමේගා 6 අඩංගු කෑම. එතකොට ඒ වගේම තමයි ඔමේගා 3 වලට එන්සයිම් වලට බැඳෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරනවා. එතකොට ඒ ශරීරයේ තියෙන හොඳ දේවල් නිෂ්පාදනයට බාධා කරනවා අපේ ශරීරයේ. මොකද ඒ ඔමේගා 3 කියන එකට බැඳෙන්න බෑ. ඇයි අපි වැඩිපුරම කන්නේ ඔමේගා 6 බහුලව තියෙන කොත්තු රයිස් පාන් එතකොට බත් වර්ග එතකොට සෝඩිස් වර්ග මේ කේක් වර්ග මේවයි කෑම. එතකොට ඔයා පසුගිය අවුරුද්දට බලන්න අවුරුද්දට කාපු රස කැවිලි වල සාමාන්‍ය විදියට සාමාන්‍ය කැවුමක් ගත්තොත් ඔමේගා 3 වලට අනුපාතය 1:30ට වගේ ඉතාමත් බහුලව තියෙනවා. එතකොට අපේ ශරීරයට වැඩිපුරම එන්නේ ශරීරයට අවශ්‍ය ඉතාමත් සීමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙන ඔමේගා 6 වල තියෙන බලපෑම සමග වැඩි. එතකොට මේ අපේ ශරීරයේ එන්සයිම හැදෙන්නේ අපේ ශරීරයට හිතකර දේවල් නෙමෙයි. එතකොට ඔමේගා 3ට ඔමේගා 3 වලට බැඳෙන්න හැකියාව හරි අඩුයි. ඇයි අපි කන ඔමේගා 6 වල අනුපාතය වැඩි නිසා. එතකොට අපි කන්න ඕනේ නම් ඔබ විශේෂයෙන් ගත්තොත් ඔයා ටූනා වගේ මාළු සමග පොඩි බත් ස්වල්පයක් එතකොට එළවලු ටිකක් ගත්තොත් මේ අනුපාතය 1:4ක් වගේ. එතකොට අපේ ශරීරයේ ඒ එන්සයිමයට පුළුවන් ඔමේගා 3 වල 3ත් එක්ක හොඳට අර මාළු කමස හොඳට බැදිලා අපේ ශරීරයට හිත කර දේවල් හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරන්න, heart attack එකේ තියෙන අවදානම අඩු කරන්න, ශරීරයේ කොලෙස්ටරෝල් බිඳ දමන්න බුදුම විදියට අපේ ශරීරයට හොඳ කියන්නේ අපේ පිළිකා තියෙන එන්සයිම අපේ අඬපන කරන්න. එතකොට අපේ ශරීරයේ තියෙන ජීර්ණ පද්ධතිය පහසු කරන්න, අපේ මනස සැහැල්ලු කරන්න. එතකොට අපේ ඇස්පෙනී වල පුදුම විදියට මේ ඔමේගා 3 අපේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේ ඔමේගා 3 අපේ ශරීරයට අර එන්සයිම්ට බැඳෙන්න අපි ඉඩ දෙන්න ඕනේ. එතකොට ඔයා ඔමේගා 3 ටැබ්ලට් එකක් අරගෙන ෆිෂ් ඔයිල් එකක් අරගෙන ඔයා රැයට කොත්තුවක් කාලා රයිස් එකක් කාලා මේ ටැබ්ලට් එක බිව්වොත් මේ ටැබ්ලට් එකෙන් ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඔයා අද ලිපයි ප්‍රොෆයිල් කරන කොලෙස්ටරෝල් රිපෝට් එකක් අරගෙන මේ ෆිෂ් ඔයිල් එහෙම නැත්නම් ඔමේගා 3 බලාපොරොත්තු වෙනවා මගේ හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මගේ රේෂියන් එක අඩු කරගන්න පුළුවන්. heart attack අවදානම් අඩු කරගන්න පුළුවන් කියලා ඔයා මේක සෝඩ කිසිම ලෙඩක් නැහැ. නමුත් ඔයා කන්නේ රැයට බත් එකක්, කොත්තුවක්, පාන් කෑල්ලක්, කේක් කෑල්ලක් මොකක් හරි අධික ඔමේගා 6 අන්තර්ගත වෙලා තියෙන කෑම අනුපානය කරලා ෆිෂ් ඔයිල් ටැබ්ලට් එක ගන්නවා. එහෙම නැත්නම් ඔමේගා ටැබ්ලට් එකක් ගන්නවා. මාස 4ක් 3කින් ආයෙ රිපෝට් චෙක් කරද්දී ඔයගොල්ලන්ගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙලා. ඒකට ප්‍රධාන හේතුව ඇයි? ඔයා කාපු ඔමේගා 6 කෑම වල විශාල ප්‍රතිඵලය වැඩි. ඔමේගා 3 පැසේජ් ලබාගත්තු මේ කෑම වලින් ලබාගත්තු අඩු ප්‍රමාණය අඩුයි. කෑම වලින් ලබාගත්තේ නැති නිසා ටැබ්ලට් එක අර ඔයාගේ එන්සයිමත් එක්ක බැඳෙන්න බැහැ. බැඳෙන්න හරි අමාරුයි. හරිය නිකන් අර ගිරව වගේ හොඳ පැත්තට ගියොත් හොඳට හැදෙනවා, නරක පැත්තට නරක. එතකොට ඔයා නරක දේවල් අරගෙන ටැබ්ලට් එකේ ප්‍රයෝජනය ගන්න බෑ. අඩුයි. ඒක නිසා ඔයගලන්ට පෙහෙත් බොන්න ඕනේ කියන මතයට කොත්තුවක් අයිසියක් කාලා මේ ටැබ්ලට් ලබා ගත්තොත් ප්‍රතිඵලය සුන්නයි. ශරීරයට පෙහෙත් එකෙන් තියෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ. විශේෂයෙන් ගත්තොත් මෙට්‍රෝමින් කියන ඖෂධය, එතකොට කොලෙස්ටරෝල් දෙන ඖෂධය, මේ ප්‍රෙෂර් වල තියෙන ඖෂධය, කොත්තු රයිස් වගේ දේවල් කෑවට පස්සේ ඒ ලබා ගන්න ඖෂධ වලින් 80% ප්‍රමාණයක් තමන්ගේ ඇඟට බලපෑමක් කරන්න බෑ. ඒක නිසා අපි හරි දේ කරගන්න ඕනේ. ෆිෂ් ඔයිල් කියන්නේ උගයක් කියන්නේ ගන්න කිසිම වරයක් අතිරේක ලබා ගත්තොත් තමත් වාසී ශරීරයට මම උත්සාහ කරේ මේ වීඩියෝ එකේ කියන්න ඔමේගා 6 එහෙම නැත්නම් ඔමේගා 6 කියන්නේ අපේ අතර තියෙන කෘතිම කෑම, ප්‍රොසෙස් ෆුඩ් එකක් තියෙන කෑම. ඒ කෑම පුළුවන් තරම් සීමා කරන්න අපි වැඩිපුරම ලබා ගන්න ඕනේ මේ දේසා ප්‍රෝටීන් බහුල ස්වභාවිකව අපේ අතරේ තියෙන ආහාර වශයෙන් මේවා ලබා ගැනීම තුළ අපේ ශරීරයට ඉතාමත් වාසි ලබා ගන්න පුළුවන්. මොකද අපේ ශරීරයේම සමහර එන්සයිම් තියෙනවා. මේවා බැඳෙන්න පුළුවන් මේද ආහාරات එක්ක එහෙම නැත්නම් ප්‍රෝටීන් ආහාරات එක්ක තමයි අධික කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරات එක්ක බැඳෙන්න බෑ. මොකද විශේෂයෙන් ගත්තොත් විටමින් D වගේ දේවල් උනත් අපේ ඉතා හොඳින් මේද ආහාර ලබා ගන්න ඕන. මේවා ශරීරයේ ඉතා ඉක්මනින් අපේ
පොඩි වෙලාවක් අපි හිරවල තිබ්බත් අපි කෑම ලබා ගත්තා. මේවා ඉක්මනින් අපේ ශරීරයට රඳවා ගැනීමේ උරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපිට ආබාධ වගේ ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ස්වභාවිකව තියෙන දේවල් ඒ ආකාරයෙන්ම ලබා ගන්න අපි ස්වභාවිකව තියෙන දේවල් අපි කෘතිම කියන්නේ රසකාරක දාලා රහ කල්නවන්න ගියොත් මොකද්ද වෙන්නේ කියන එක අපේ ශරීරයට ගොඩාක් දේවල් අහිතකර දේවල් ඇති වෙනවා. විශේෂයෙන්ම අද බහුතරව අපේ සමාජයේ කොච්චර බෙහෙත් බිව්වත් කොච්චර වෙච්චර වෛද්‍යවරු හම්බෙන්න ගියත් කොච්චර ව්‍යායාම කරත් ප්‍රතිඵල ගන්න බැරි අපගේ බහුතරව තියෙන්නේ අපි කන කඩ කෑම වල කිසිම ප්‍රමිතියක් නැහැ. කිසිම විදියට මිනිස්සෙක් ගැන හිතන්නේ නැහැ. ඔක්කොම තියෙන තමන්ගේ ලාභ ප්‍රමාණය ලබා ගන්න තමයි. මොකද අපිට අපේ වෙළඳ පොළ මාපියාව කියන්නේ තාමත් ගැඹුරු දෙකක්. මොකද අපිට ඖෂධයෙන් ගත්තොත් වට වෛද්‍යවරයා ඔමේගා 3 ෆිෂ් ඔයිල් එක ටැබ්ලට් එක දෙනවා. නමුත් ඕගොල්ලෝ වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරන්නේ නැහැ මේ ටැබ්ලට් එක ඔය ශරීරයට වට ලබා ගන්න ඕන නම් මේ ටැබ්ලට් එක ගන්න කලින් මේද සහ ප්‍රෝටීන් ආහාර වේලක බහුලත්වය තියාගන්න. ඔයා මෙන්න මේ කෑම කෑවොත් මෙන්න මේ කෑම කෑවොත් වට මේ ටැබ්ලට් එකෙන් ප්‍රතිඵල ලබා ගන්න බෑ කියලා කිසිම වෛද්‍යවරයෙක් මම සාමාන්‍ය 100 එකක් දෙයක් ගත්තොත් ඇති. මම ප්‍රායෝගිකව දැකලා නැහැ. ඒ වගේ දේවල් බොහෝ දුරට අපි සමාජගත වෙනවා හරි අඩුයි. ඉතින් උදාහරණයක් දියවැඩියාවට බෙහෙත් බොනකොට සීනි සීමා කරන්න කියනවා. කිසි විදිහක සීනි කියන්නේ කායයට ඕනේ නැහැ. මෙන්න මේවා රසකාරක මේවා ලබා ගන්න එපා. මේව කරොත් තමයි මේක කරන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් අද සමාජගත වෙලා තියෙන්නේ. තමන්ගේ ඉපීම මුත වෛද්‍යවරුත් ඉන්නවා නැත්තේ නෑ. නමුත් බහුතරයන්ගේ අද අපේ බොහෝ වෙන රෝග පාලනය කරන්න බැරි හේතුව අපිට හරියට අපිට මේ වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ නැතිකම. වෛද්‍යවරු පුරලා තියෙන්නේ ඖෂධ දෙන්න. ඖෂධ දුන්නාට පස්සේ වෛද්‍යවරුන්ට යම්කිසි ප්‍රමාණයක් එනවා. එතකොට බහුජාතික සමාගම් වෛද්‍ය මෝර තරම් හැමතැනම දාගෙන ෆාමසි හැමතැනම දාගෙන ඕන ගාණක් ගොත් ඖෂධ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයාලට ඖෂධයක් ලබා ගන්න ඕන. ඔයා මිලට වරා ලබා ගන්න ඖෂධ තියෙනවද නැද්ද කියලා. මොකද ඒක බෝල රෝගයක ඖෂධ ලබා ගන්නකොට අපි බලන්නේ මිල නෙමෙයි. ඒක අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ජීවිත හානි වෙනවා. ඉතින් අද සමාජයේ මම උපකල්පනය කරන හැටියට මේ වෙළඳ පොළ එහෙම නැත්නම් මේ මාපියාව බහුජාතික සමාගම් අල්ලගෙන වෙරයි. ඒක රඳව පවතින්නේ මේ තමන්ගේ ඖෂධ මත. විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් අද ලබා ගන්න ඇමරිකාව වගේ රටවල් තමයි අපේ රටවල් වලට පාම් පිටි එහෙම නැත්නම් අපි කියන්නේ රට පිටි කියන්නේ මේවා අපේ සමාජය හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම මේවා අඩුවටම දෙන්නේ අද සමාජයේ දුප්පත්ම ආහාර හැටියට පාම් පිටි ලබා ගන්න ආහාර. හැබැයි මේ පාම් පිටි ආහාර දුප්පත් මිනිසයන් ආදරයට දීපු ආහාරයක් නෙමෙයි. අපේ ඉන්සුලින් සංවේදතාවය නැති කරන්න පුළුවන්, අග්න්‍යාසයට හානි කරන්න පුළුවන්. දැනට පවතින තාමත් බහුලවම එකක් තමයි පාම් පිටි නිෂ්පාදන. මේ පාම් පිටි කියන්නේ අපගේ ගොඩාක් පරිසර කරලා තියෙනවා පාම් පිටි සම්බන්ධයෙන් අපේ ඉන්සුලින් රෙසිස්ටන්ට් එක වැඩි කරනවා කියලා දියවැඩියාවට අත වැඩිවීමක් කියලා. නමුත් මේ රිපෝට් ඒ වාද්‍ය වාර්තා Tamanට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඒ කරපු වෛද්‍යවරුන්ට පවා තාම හරියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඉලියට දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක හරිය අපේ දේශපාලනය වගේ සල්ලි බලය තියෙනවා නම් ඕන දෙයක් යට ගහන්න පුළුවන් වගේ තමයි බෞද්ධාධික සමාගම් වලට පුළුවන්. Tamanට නිෂ්පාදන අහිතකර දෙයක් එනවා නම් සල්ලි යොදාගෙන නිෂ්පාදනය යට ගන්න. උදාහරණයක් වශයෙන් මම වීඩියෝ කළා තියෙනවා. මම නම් වශයෙන් කියන ඔය පෙප්සි කොකා කෝලා එතකොට නිස්ටමෝල් වගේ රසකාරක බීම වර්ග ගැන. ඉතින් මේ කිසිම බීම වර්ගයක් ඔයගොල්ලන්ට බෑ YouTube එකේ මෙන්න මේක හොඳයිද නැද්ද කියලා ඒව නම් භාවිතා කරන්න. ඒවා වීඩියෝ එකක් එළියට දෙන්නේ නැහැ. ඔයා මගේ channel එක ඇතුළටම ගිහින් බලන්න. ඒවා තමයි මගේ අඩුම views තියෙන්නේ. හැබැයි ඒවට views එන්න අඩුම එක තමයි ඒවා අපේ මාකට් එක ජනගහනය අල්ලලා විතරයි. ඒවා branded වෙලා විතරයි. ඉතින් උදාහරණ තමයි ඊවලම අපේ අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා. එක නෙස්ටමෝල් දාලා එක නිෂ්පාදන කේක් වර්ග දාලා මේක දාලා මුළුවන් තරම් සල්ලි විදන් කරලා විශේෂයෙන් මම දැක්කා 100ක් දපුවද ගෙන්නලා ඒකට කේක් වර්ගයක් ඇඩ් එකක් දාලා ඒ කේක් එකේ ඒ කේක් වල තියෙන තනි කරම සීනි සහ පාම් පිටි. ඉතින් මේවා භාවිතා කරන පෙළඹෙනකොට අපේ සමාජය හුරු වෙනවා. එතකොට මේවා ඇත්තටම කරන්න ඕනේ නැති වැඩ. මොකද සල්ලි නිසා අපි කරන්නේ නැති දෙයක් සල්ලි නිසා ඔයගොල්ලන්ට කරන්න කියනවා නම් ඇත්තටම එය මානසිකව වශයෙන් අපි හිතන්න ඕන දෙයක්. ඒක නිසා මම උත්සාහ කරන්නේ අපි හරි දේ හරියට කරන්න. සමාජයක් හදන්න බැරිනවට ඔයා හදන්න පුළුවන්. ඒක නිසා මේ අවුරුද්දේ හරියට වැඩ කටයුතු කරොත් ඔයගොල්ලන්ට පුළුවන් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකත් ගොඩාක් දික් ඇතුණා. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා කියලා. තව විඩක් හවතුන ඔබ සැමට අයිබෝවන්. ජය වේවා.